සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරත්න ගණේ මුල්ල සංජීවකයේ ඝාතකයා විසින් සිදු කළ තවත් අපරාධයක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී තිබේ. මෙම සැකකරු 2024 12/13 වන දින කඳාන පොලිස් රසමේ වීදි මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක T56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා යාමේ සිද්ධියකට සම්බන්ධ වෙඩික්කරු බවට එහිදී අනාවරණය වී ඇත. විදේශගත වී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත සිදු කර ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී ඇත. කොළඹ අපරාධ කොට්ටාස මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන ලබයි. පසුගිය පෙබරවාරි 19 වෙනිදා අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගණේ මුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ වෙඩික්කරු වශයෙන් කටයුතු කළේ 27 පැවැදි සමිඳු දිලුෂාන්ති උමංග කඳනාරච්චි නම් වූ මේ සැකකරුය. ඔහු මේ වන විට දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන කොළඹ අපරාධ කොට්ටාසයේ මගින් විමර්ශන සිදු කරමින් පවතී.